ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙකුට ඕවා දාන්න නැහැ. එයාට අදාළ මේ ප්‍රදේශයේ තියෙන කාන්තික සුද්ධ කරගන්න එක. මේ ප්‍රදේශයේ තියෙන පාර සුද්ධ කරගන්න එක. කුණු ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තර හොයන එක. ලයිට් කණුවේ ලයිට් එක පිච්චිලා නම් ඒක දාගන්න එක. ඔය විදියට සෞඛ්‍ය ප්‍රශ්නයක් මොනවාරි තියෙනවා නම් ඒකට උදව් කරන එක. ඩෙන්ගු වදුර වැඩි නම් ඒකට සහයෝගය දක්වන එක. වරිපරම් ගෙවලා තියෙන අයට කුණු ට්‍රැක්ටරේ ඉන්නේ නැත්නම් ඒක හොයලා බලන එක. ප්‍රාදේශ සභා මන්ත්‍රීගේ වගකීම ඒක. හැබැයි ජනාධිපතිතුමාට අරසා විශාල වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඔක්කොම පැත්තකින් තියලා මහනුවර කුණු ප්‍රශ්න විසඳන්න හදිස්සියෙන් මහනුවරට යනවා. දැන් ඔබට තේරෙනවද ජනාධිපතිතුමා ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක්ගේ වැඩ කරන්න පටන් ගන්න කියලා? අපිට දුකයි ජනාධිපතිතුමා ගැන. මීරිගම ප්‍රාදේශ සභාව අපි ඉල්ලන්නේ ඇයි? මීරිගම කුණු ප්‍රශ්න ටික අපි විසඳන්න. ජනාධිපතිතුමාට මීරිගමට එන්න ඕනේ නැහැ. හොඳ නැද්ද? මහනුවර උත්සවයක් තියෙදි ජනාධිපතිතුමා එතනට යනවා. මීරිගම උත්සවයක් තියෙදි ඒකේ කුණු ප්‍රශ්න විසඳන්නත් මෙහෙ එන්න આવුත් මේ තියෙන සියලු මැතිවරණ බල ප්‍රදේශවල සේරමංගම ප්‍රාදේශ සභා ප්‍රශ්න විසඳන්න ජනාධිපතිතුමාට යන්න වෙනවා. මේ ආණ්ඩුවටම ප්‍රාදේශ සභා ටික දුන්නා. අපිට දුන්නොත් වගකීමෙන් කියනවා මේ ආසනයේ ප්‍රාදේශ සභාවේ කිසිම කුණු ප්‍රශ්නයකටවත් මොනම ගැටලුවකටවත් ප්‍රාදේශ සභාවේ දේවල් වලට ජනාධිපතිතුමාට එන්න ඕනේ නැහැ. අපි ඒ ටික කරලා අපි ඒකතු වෙන බදු මුදල් ටිකකුත් ජනාධිපතිතුමාට දෙන්න වෙන කොහෙට හරි වැඩ කරන්න. හැබැයි මාලිමාවට දුන්නොත් අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාට එන්න. ඇයි 159ක් ඉන්න ආණ්ඩුවක ඔය 159 50කට කියන්න බැරිද ජනාධිපතිතුමා කොළඹ ඉඳලා අර අපේ රටට පිටින් ඉන්න තියෙන ප්‍රශ්න ගැන අවධානය යොමු කරලා ඔබතුමා වතිකානුවට ගිහිල්ලා අපිට වාසිදායක තත්වයට මේක හදාගෙන එන්න අපි මහනුවර කුණු ප්‍රශ්නේ, වැසිකිලි ප්‍රශ්නේ, ආහාර පාන ප්‍රශ්නේ, සෞඛ්‍ය ප්‍රශ්න ටිකයි മന്ത്രിවරු 159ක් මේ රටේ දුන්නේ ඕකට නෙමෙයිද? ඒ 159 50කට බෑනේ ජනාධිපතිවරයාගේ මේ වැඩ කෑල්ල මේ කොටස බාර ගන්න. එහෙම අය ඉල්ලනවා ප්‍රාදේශ සභාවත් අපිට දෙන්න. ඔය ඉන්නේ ජවිපේ හිටපු හොඳම සෙට් එක. ඒ අය තමයි පාර්ලිමේන්තු ගියේ. ඒකෙන් අයටත් මේ වගේ පොඩි ප්‍රශ්නයක් විසඳ ගන්න බැරි නම් මේ ප්‍රාදේශ සභාවලට ඉල්ලන අය කිසිසේත් තරතරන් දක්ෂ වෙන්න බෑනේ.